මචං එක පැත්තක තියෙන්නේ ඉන්දියන් එන්ජින් තාක්ෂණයේ අලුත්ම පවර් එක Pulsar NS200. අනිත් පැත්තේ තියෙන්නේ 90 දශකයේ ලංකාවේ පාරවල් හොල්ලපු 2-stroke පිස්සුව Yamaha TZR 125. අද අපි බලමු මේ බයික් දෙක පාරට බැස්සොත් ඇත්තටම දිනන්නේ කවුද කියලා. ඔයා කැමති මොඩර්න් ලුක් එකටද නැත්නම් 2-stroke සුදු පාට දුම දාගෙන අතුරු දහන් වෙන ඒ ඕල්ඩ් ස්කූල් ලෙජෙන්ඩ්ද? මේ දෙක රේස් එකක් ගියොත් කවුරු දිනයිද? වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිමට මම කියනවා මේ දෙක රේස් එකක් ගියොත් දිනන්නේ කවුද කියලා. NS200 එක ගැන කිව්වොත් මේක ඩේලි යූස් කරන්න පුළුවන් සුපිරිනු බයික් එකක්. මේකේ තියෙන්නේ ට්‍රිපල් ස්පාර්ක් තාක්ෂණය. ඒ කියන්නේ පිකප් එකයි ෆියල් වැඩ කරන එකයි දෙකම බැලන්ස්. පෙනුම අතිනුත් හරිම ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙනවා. නඩත්තුව ලේසි ඕනම තැනක ස්පෙයා පාර්ට්ස් තියෙනවා. දැන් යමු රොකට් එක පැත්තට. TZR 125 කියන්නේ 2-stroke මැෂින් එකක්. මේකේ එන්ජින් ධාරිතාව 125cc වුණාට මේක දෙන පවර් එක 250cc 4-stroke බයික් එකටවත් වඩා වැඩි. හැබැයි මේක පදිනවා නම් පොඩ්ඩක් තෙල් වියදම ගැන හිතන්න වෙනවා. ඒ වගේම 2T ඔයිල් වලටත් වියදම් කරන්න වෙනවා. මේක ලෙජෙන්ඩ් එකත් පදින්න ආසයට තමයි ගැලපෙන්නේ. හරි මචං. දැන් අපි මේ බයික් දෙකේ එන්ජින් සහ පවර් එක සංඛ්‍යාලයකින් එක පොඩ්ඩක් සසඳලා බලමු. එතකොට ඔයාලට තේරෙයි මේ දෙකේ තියෙන ඇත්තම වෙනස. එන්ජින්. මුලින්ම එන්ජිම බැලුවොත් Pulsar NS200 එකේ තියෙන්නේ 199.5cc 4-stroke SOHC එන්ජිමක්. හැබැයි Yamaha TZR 125 එකේ තියෙන්නේ 124cc 2-stroke එන්ජිමක්. cc ප්‍රමාණයෙන් NS එක වැඩි වුණාට TZR එකේ 2-stroke තාක්ෂණය නිසා ඒකේ පවර් එක දරුණුයි. කතාවට කියනවානේ ජපනා හපනා කියලා. පවර් එක ගැන කතා කළොත් NS200 එක සාමාන්‍යයෙන් 24.5 PS වගේ පවර් එකක් දෙනවා. හැබැයි TZR 125 එකේ විශේෂයෙන් unrestricted engine එකක් නම් 26 ඉඳන් 30 HP වෙනකම් පවර් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 125ක් වුණාට 200කට වඩා පවර් එක මතන තියෙනවා. Cooling and gears. මේ බයික් දෙකේම තියෙන්නේ liquid cooled engine. ඒ වගේම දෙකේම 6 gear box එකක් යන නිසා high speed යන්න ලොකු පහසුවක් තියෙනවා. Weight. මෙන්න මෙතන තමයි ලොකුම වෙනස තියෙන්නේ. NS200 එක කිලෝ 158ක් විතර බරයි. ඒත් TZR එකේ බර කිලෝ 125ක් 130ක් වගේ වෙන්නේ. බර අඩු වෙන තරමට පිකප් එක වැඩි කියන එක ඔයාලා දන්නවනේ. අන්තිමට බ්‍රේකින්. NS200 එකේ අලුත් මොඩල් වල සිංගල් channel හෝ ඩුවල් channel ABS එනවා. TZR එකේ තියෙන්නේ ෆ්‍රන්ට් සහ රියර් ඩිස්ක් බ්‍රේක්. ආරක්ෂාව අතින් බැලුවොත් අලුත් තාක්ෂණයේ තියෙන NS එක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. දැන් ඔබලා හැමෝම බලන් ඉන්න ප්‍රශ්නේ NS200ද TZR 125ද? ඉනිෂියල් පිකප් එමත් නැත්නම් පටන් ගැනීම බලමු. රේස් එක පටන් ගත්ත ගමන් TZR 125 විඳිනවා. ඒකේ power to weight ratio එක වැඩි. NS එකට වඩා ගොඩක් බර අඩුයි. ඒ නිසා මුල් මීටර 100 දී TZR එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. NS200 එකේ top speed එක සාමාන්‍යයෙන් 140යි 150යි වගේ සීමා වෙනවා. හැබැයි හොඳට ටියුන් කරපු TZR 125ක් 160 කිලෝමීටර් පවා පහසුවෙන් පාස් කරනවා. රේස් එකක් ගියොත් Yamaha TZR 125 තමයි දිනන්නේ. මොකද 2-stroke power එකත් එක්ක හැරෙන්න NS එකට ලේසි වෙන්නේ නැහැ. පරණ වුණත් යකාම තබයි බං. ඉතින් මචන් හරිම ලේසි. උඹ පෙනුම තියෙන බයික් එකක් හොයනවා නම් NS200 එකකට ඵලයන්. හැබැයි උඹට ඕනේ පාරේ යන අනිත් තුන්න පුදුම කරවන පවර් එකක් නම් 2-stroke වලට ආදරේ නම් TZR 25 තමයි තේරිම. ඔයා මොන බයික් එකකටද කැමති? NS එකටද TZR එකටද? පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහා ගේන්න ඕන වීඩියෝ එකත් කමෙන්ට් එකකින් කොටාගෙන යමු.